working Lions කණ්ඩායමින් කොහොමද සූදානම්? ඔව් අපි කට්ටිය සූදානම්ින් ඉන්නවා. අපි හොඳ ගේමක් දෙන්න සූදානම් වෙලා ඉන්නවා. බලමු හොඳ ගේමක් ගහමු.
මාළු වාසි ජයග්‍රහණය කරනවා. කවුද කාසිය වාසි ජයග්‍රහණය කරන්න කියලා. Go ahead. පන්දුවට පහර දීමට තීරණය කරනවා. එතකොට මේ අපේ සවුත්හැම්ප්ටන් ටීම් එකත් එක්ක මිත්‍රශීලීව හොඳ ගේමක් දෙන්න බලාපොරොත්තු වෙනවා. උපාය මාර්ගික දේවල් තියෙනවද? උපාය මාර්ගය කියලා කියන්නේ මේ අපේ හැංගිච්ච ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉන්නවා. එයාලටත් ප්ලේ කරන්න chance එක දෙනවා අපි. සුහදශීලීව මිත්‍රශීලීව මේ තරගයත් කලින් තරගයේ වගේම හොඳ තරගයක් දීලා සුහදශීලී තරගයක් බලාපොරොත්තු වෙනවා. ඇත්තට මේ වගේ ඉවෙන්ට් එකක් ඕගනයිස් කිරීම සම්බන්ධව හෝෂම් සියලුම සමාජිකයන්ට සංවිධායක මණ්ඩලවලට මේ අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න. මොකද ඇත්තටම සෑහෙන විනෝද වුණා. ගොඩක් අඳුරගත්තේ නැති පිරිසක් අද අපිට අඳුර ගන්න අවස්ථාව ලැබුණා. මොකද ශ්‍රී ලාංකිකයන් විදිහට අපි එක එක තැන්වල මූව් වෙච්ච කොට්ටාසයක් අපි සෑහෙන පැය කමාරක් විතර දුර සවුත්හැම්ප්ටන් දැන් මෙහි ආවා. මේ අපේ කෝෂම් යාළුවෝ ටිකත් එහෙමයි. එහෙනම් හොඳ අවස්ථාවක් මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම ඉතාමත් අපි ලැබපු භාග්‍යයක් සේ සලකනවා. නැවතත් ස්තුතියි සියලු දෙනාට. කවිෂ්කා මං හේවත් සීතල ඉඳලාවේ අපි ෆස්ට් ටයිම් එකට ආවේ ඇත්තටම හරිම හොඳයි. ලංකාවේ කට්ටිය ඔක්කොම එකතු වෙලා එන්ජොයි කරන්න පුළුවන් ඉවෙන්ට් එක. අපි ප්ලේ කරා, මගේ හස්බන්ඩ් ප්ලේ කරනවා. නෙක්ස්ට් ඉයර් එකේ තමයි බලනවා මේ වගේ එකක්ම එන්ජොයි කරන්න පුළුවන් ඉන්න. yes අනිවාර්යයෙන්ම අපි ඔක්කොමලම එන්ජොයි කරා. හොඳටම එන්ජොයි කරා. හැමෝම අඳුරගත්තා. හැම්බලා නැති කට්ටියවත් අද හම්බුණා අපිට ඔක්කොම කට්ටියත් එක්ක කතා කරලා ෆන් එකේ ඉන්නවා. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් දූ දරුවන් දෙමව්පියන් මම හිතන්නේ 500කට ආසන පිරිසක් අද මේ වගේ අවස්ථාවකට සහභාගී වී තිබෙනවා. බොහොම ප්‍රසන්නනීය අවස්ථාවක්. මොකද මේ රටේ දවසක් වැඩ කරනවා කියන අනිවාර්යයෙන් දවසක් වැඩ නොකර ඉන්න බෑ. යම්කිසි මුදලක් ලැබෙන්නේ වැටුපක් ලැබෙන්නේ දවසක් වැඩ කරොත්. නමුත් ඒ සතියේ දවසක් වුණත් තමන් නිවාඩුවක් දාලා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් දූ දරුවන් සමග මේසට පැමිණෙන හොඳ සතුටක් ලබනවා මේ සියලුම දෙනා. බොහොම සන්තෝෂයි මෙවැනි දවසක් අපිට ලබා දීම සම්බන්ධව සූදානම් කරලා තියෙන්නේ. ඒත් එක්කම අපි ඔබට ආරාධනා කරනවා දැන් මියුසික් ඉවනිං එකත් එක්ක එකතු වෙන්න අපි
Southampton Tigers ඇත්තටම මේ වෙලාවේ ගොඩක් සතුටක් දැනෙනවා මේ තරංගාවලි ජයග්‍රහණය කරන්න ලැබීම සම්බන්ධව. ඒකම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන මේක සංවිධානය කරපු සංවිධායක මඩුල්ලට. අපි ඇත්තටම සවුත්හැම්ප්ටන් ඉඳන් ආවේ මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා මෙහි. ඇත්තටම මේ වගේ වැඩක් කරන එකේ වටිනාකම තමයි අපි ශ්‍රී ලාංකිකයන් විදිහට අපි සවුත්හැම්ප්ටන් ඒ වගේම තව ප්‍රදේශ කීපයක මූ වෙලා ඉන්න අපේම ලාංකික කට්ටිය අපිට හඳුනා ගන්න ලැබෙනවා. අද ඇත්තටම අපේම පිරිසක් ඉතාම සුහදශීලී ලෙස අපි හඳුනාගත්තා. අපි නැවතත් දවසක මේ වගේ තරඟාවලියක් හරි මොකක් හරි ක්‍රීඩා උත්සවයකදී හරි නැවත හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. සමුගන්න ඔයාලට මේ වගේ වැඩ කටයුතු ඉදිරියට කර ගැනීමට ඊට වඩා ශක්තිය දහිත ලැබේවා කියලා කටයුතු ප්‍රාර්ථනා කරනවා. ඒකම මේ අවස්ථාවේදී විනිසුරු ලෙස කටයුතු කරන අපිට සහායක චානක ආරාධනා කරනවා වේදිකාවට. අපි බලමු දේවලින් ජයග්‍රාහකයා කවුද කියලා. අංක 89 දුක් ඔව් දුක් ජයග්‍රහණය කරනවා. अंक 89 देवनी स्थाने भंडार विशेष चैंपियन बोलते रहते हैं
Dua pemain. සතුටු වීමකට මේ Angka 31. Navi. Angka 31. පීඩන ඔබේ දෙසමැනි රන්රුවක් වගේ ඇතින් ඔබේරුව මැවි ආදරේ දැනි මාමද සෝසුසුම් නිවි වාසනාව පාවෙලා ගියා පියනදලා මැනිකේ ඔබ දුර එනවා දැකලා ඔබේ දෙස නිවි හිත පිරුණා අද සිනි හස බැඳුණා හිත පිරුණා අද සිනි හස බැඳුණා
සුසුම් ඉවේ වාසනාව පාවෙලා ගියා ඊයේ පිය නගලා මැනිකේ ඔබ දුර එනවා දැකලා ඔයගේ සනිවි ඉතපිරි අද සිනි හස ගැනුණා ඉතපිරුණා